කොහොමද හැමෝටම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට රීඩින් එකක් එක්කම විශේෂ දෙයක් තියෙනවා. මොකද මේක ඔයාලට 2026 මම මේ කියන දේ ඔයාලට 2026 අනිවාර්යයෙන්ම වෙනවා. ඒක ෂුවර් ඔයා මේක දකින්නේ හේතුවකට. මොකද මේක මම කියලා තියෙන්නේ 25 හරි 25ට කලින් හරි දෙසැම්බර් මාසේ 25 නැත්තම් ක්‍රිස්මස් එක දවසේ හරි ඊට කලින් හරි ඔයා මේක දැක්කොත් තමයි මේ රීඩින් එක හරි මේ වීඩියෝ එක හරි ඔයාට වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරලා කියන්න ඕනේ. ඉතින් මොකද මේක පොඩි රීඩින් එකක් වුණාට මම මේකෙන් පස්සේ කියන දේ මම දන්නවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක කරයි. කරලා ඔයාට හිතා ගන්න බැරි වෙයි මේ දේ කරාන් පස්සේ එන රිසල්ට් එක. මොකද මම කියන්න ඕනේ මේක මගේ ලයිෆ් එකේ මම දේවල් කරලා එහෙම නැත්නම් මම දේවල් මගේ ජීවිතයට ඇප්ලයි කරලා තමයි මම ඔයාලට දෙයක් කියන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා කලින් ඉඳන්ම අපේ වීඩියෝස් බලන අය ඉන්නවනම් දන්නවා මං experience කරපු දේවල් තමයි මම ඔයාලට කියන්නේ. So there's this thing that I tried in the last year, which means in 2024 2024 මම මේක කරේ 2024 කරලා මම මේකේ results 2025 දී මට කියන්න බැරි තරමක් ආවා. So I want you all to try this year. මේකෙන් පස්සේ ඔයාගේ ජීවිතේ ඔයා හිතන හැම දෙයක්ම ඔයාගේ ජීවිතේ ඔයාට ඕන කියන හැම දෙයක්ම ඔයාට ලැබෙයි කියන එක කියන්න ඕනේ. Alright? So first of all the reading ඔයා මේක බලනවා නම් දෙසැම්බර් 25ට කලින් හරි දෙසැම්බර් 25 වෙනිදා හරි බලමු ඔයාට මොකද වෙන්නේ කියලා. ඒත් එක කියන්න ඕනේ ඔයගොල්ලෝ එන්නේ රෝඩ් ඕපන් රිචුවල් එකට 28 කරන්නේ දෙසැම්බර් 28. ඒකෙන් ඔයාගේ තියෙන බාධක තියෙන ඒවා 2026ට එන බාධක ඔක්කොම නැති වෙලා යනවා කියලා කියන්න ඕනේ. ඒක ගොඩාක් හොඳ රිචුවල් එකක්. ඔයාගේ නමට ඔයාගේ බර්ත්ඩේ එකට කරන්න රුපියල් 743යි වෙන්නේ. හැමෝටම එන්න පුළුවන්. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. පල්ලෙහා එන්න මම පින් කරලා දාලා තියෙනවා අපේ WhatsApp channel link එක. ඒකට ඇවිල්ලා ඒකේ විස්තර ඔක්කොම දාලා තියෙනවා. නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න අපේ number එකට. So what's coming to you, what's unfolding in 2026 ඔයාට 2026 මොනවද වෙන්නේ? Yes. ඔයා කරන හැම වැඩේම we have 7 of wands. ඔයා කරන හැම වැඩේම එහෙම නැත්නම් ඔයා ගන්න හැම ස්ටෙප් එකෙන්ම ඔයාට මොකක් හරි පොඩි හරි ඔයා ගොඩක් මහන්සි වෙනවා නම් ඔයා ගොඩක් මහන්සි වෙනකොට ඔයාට අනිවාර්යෙන් ඒකේ රිසල්ට් එකක් තියෙනවා. ඔයා පෞගේ කාලේ ඔයා ඉන්නේ නැති සමහර දේවල් කරාට ඒවැ කිසි වැඩක් නැහැ, කිසිම තේරුමක් නැති වැඩ කරා කියලා ඔයා හිතනවා. ඉතින් දැන් එහෙම නැහැ. ඉස්සරහා කාලේ ඔයා ගන්න ස්ටෙප් එක හොඳයි. And I should tell you those who were expecting some visa එහෙම නැත්නම් මොකක් හරි වෙන country එකකට යන්න හිතාගෙන හිටපු අයට ඒක අනිවාර්යෙන් වෙනවා. And also I hear that yes, foreign education, someone who's watching this wants to is searching for some information about some foreign country. මොකක් හරි education related දෙයකට ඔයා මොකක් හරි දෙයක් හිතනවා. ඔයාට ඒ වගේ දෙයකට chance එකක් එනවා නැත්නම් chance එකක් හම්බෙනවා නැත්නම් හොඳ තැනක් ඔයාට හම්බෙයි නැත්නම් හොඳ country එකක් හම්බෙයි කියලා කියන්න ඕනේ. ඔයා education පැත්තෙන් රට යන්න එහෙම ඉන්නවා නම් ඒකත් කියන්න ඕනේ. And what else? Yes, definitely ඔයාගේ ජීවිතේ ඔයා ගන්න හැම action එකකටම හොඳ රිසල්ට් එකක් ඔයාට හම්බෙනවා. So 2026 දී ඔයගොල්ලෝ මොන හරි ලොකු වැඩ කරන්න ඉන්නවා නම් අනිවාර්යෙන් ඒවා කරන්න කියලා කියන්න ඕනේ. ලොකු වැඩ, ලොකු දේවල්. ඒ කියන්නේ මොන හරි දෙයකට අත ගහන්න, අලුත් දෙයකට යන්න, අලුත් ජොබ් එකකට යන්න. Maybe you are starting a business or maybe you want to go abroad. මොනවා හරි දෙයකට ඔයාට එහෙම හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඔයා ගන්න පොඩි ස්ටෙප් එකෙනුත් ඔයාට හොඳ profitable දේවල් කරන්න පුළුවන් කියලා කියන්න ඕනේ. And we have 6 of Pentacles. අනිවාර්යෙන්ම ඔයාට ඔයා නොහිතූ කෙනෙක්ගෙන් උදව්වක් ලැබෙනවා 2026 which is coming as a blessing. මේ blessing එක ඔයාට එනවා Saint Jude gang. ඔගොල්ලෝ Christians නම් especially ඔගොල්ලෝ Christian Catholic අය නම් ඔගොල්ලෝ අනිවාර්යෙන් Saint Jude gang ඉල්ලන්න. Saint Jude ඔයාලට උදව් කරයි හැමදේම pray කරන්න Saint Jude වෙනුවෙන්. And also if you are not Christian or a Catholic or whatever ඔගොල්ලෝ Saint Jude හැම වෙලාවෙම කියන්න ඔයාලගේ ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට කියන්න. It's okay. Saint Jude බලන්නේ ඔයා Buddhist ද Catholic ද Christian ද කියලා එම් බලන්නේ. He will be there to help you. එතකොට කියන්න ඕනේ තව දෙයක් තමයි ඔයාට මොකක් හරි මොන දේ කරත් ඔයාගේ ජීවිතේ මොන දේ කරත් ඔයාට යන තැන මොකක් හරි සතුටක් තියෙනවා. And I see that you are enjoying in 2026. ඔයාට කන්න බොන්න තියෙනවා. ඔයා වෙන්දට වඩා කන බොන තැන් වලට යනවා. ඔයාට අර පොඩ lavish ගතියක් එනවා life එකට. වෙන්දට වඩා නිකන් හරිම
positive. Harima lassanai. Life එක lassanai, and I see that you are going to places. I see that you're going to places. Definitely, you will be going to places where they have like good food or beverages or whatsoever. Some hotels, nattang restaurants. Honda time world already on the hambeno, and I see that you're meeting good people. Some good classy people, I would say. මොනහරි හොඳ මිනිස්සු, හොඳ වැදගත් මිනිස්සු, වැදගත් අපි කියන්නේ ස්ටේටස් එකක් තියෙන මිනිස්සු, හොඳ තැන්වල ඉන්න මිනිස්සු ඔයාට හම්බ වෙනවා කියලා කියන්න ඕනේ. ඔයාට මිනිස්සුන්ව ගොඩක් අඳුර ගන්න පුළුවන් වෙනවා කියලා කියන්න ඕනේ. If you are seeing this before the 25th of December. And also I see that we have too many sixes. හයේව අපිට තියෙනවා අපේ reading එකේ මම කියන්න ඕනේ ඔයාලට ලොකු blessing එකක් තියෙනවා. Venus King, which means you are going to get beautiful, you are going to get handsome, or you are going to get some result from something you are doing. මොකක් හරි ritual එක result එකක් වෙන්න පුළුවන්, කරන මොකක් හරි කරන treatment එක result එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි ගාන beauty product එක result එකක් වෙන්න පුළුවන්, or maybe the way you are doing the makeup, or maybe the way you dress. මොකක් හරි දෙයකින් ඔයාගේ අලුත් දෙයකින් ඔයාගේ ලස්සන වැඩි වෙනවා කියලා කියන්න ඕනේ, because we have too many sixes in the reading. And of course Venus ඔයාට බලනවා. Venus energy එක ගන්න, Aphrodite ට pray කරන්න, Venus ට pray කරන්න, and also feminine energies වලට pray කරන්න. feminine energies කිව්වම මහකාලී ඉන්නවා, එතකොට lady Lakshmi ඉන්නවා, ලක්ෂ්මී දේවියෝ ඉන්නවා. ඒගොල්ලන්ට ඔයාගේ දේවල් කියන්න, ඔයාගේ ලස්සන ගැන කියන්න, ඔයාව attractive කරන්න ඒගොල්ලෝ ඔයාව ගොඩක් හොඳ තැන් වලට අරන් යනවා. I hear that there is divine feminine with you. divine feminine කියන energy එක වල ගොඩක් තියෙනවා. So even though you're a man, මේක දැන් feminine කියන එක ඔයගොල්ලෝ හිතන්න එපා. ඔයා පිරිමි කෙනෙක් නම් ඔයා හිතන්න එපා මේ feminine කියන්නේ ගෑනුකම කියන එක මට ඕනේ නැහැ කියලා. feminine කියන energy එක ගොඩක් powerful කියලා කියන්න ඕනේ. ඔයගොල්ලෝන්ට එහෙම energy එකක් එනවා කියන්නේ ඔයගොල්ලන්ගේ ගොඩක් attractiveness, ඔයගොල්ලෝ ගොඩක් අර වෙනදට වඩා ආකර්ෂණයක් ඇති වෙනවා කියන එක කියන්න ඕනේ. ඒ වගේම තමයි what else? Yes, I see that some of you are settling with a person. ගොඩක් අයට ආදරේ හොයන අයට, ගොඩක් ආදරේ හොයන අයට, කියන්නේ ඔයගොල්ලෝ හරි වයසේ ඉන්න අයට, මැරේජ් එකක් කරන්න හරි වයසේ ඉන්න අයට, ඒ වගේ දේවල් බලාපොරොත්තුෙන් ඉන්න අයට ඔයගොල්ලන්ට කෙනෙක් හම්බ වෙනවා settle වෙන්න. Okay? So one more thing, I see that some of you are getting kids. 2026 ඔයා අලුතෙන් ගෙදරට බල්ලෙක් ගෙයි, පුසෙක් ගෙයි, නැත්තම් අනිවාර්යෙන් ඔයාට ගෙදරට ගෙදරට බබෙක් in the sense you are fertile. I mean, I see that you are fertile in 2026. ගෑන් ළමයි, පිරිමි ළමයි ඔයගොල්ලෝ බැඳලා ඉන්නවා නම්, එහෙම නැත්නම් ඔයගොල්ලෝ බඳින්න ඉන්නවා නම් 2026 ඔයගොල්ලන්ට ඒ වගේ එනර්ජි එකක් තියෙනවා. ඔයගොල්ලෝ එක පරිස්සම් වෙනවද නැද්ද කියන එක ඔයාලගේ වැඩක්. Okay? ඉතින් ඒ වගේම තමයි yes, definitely there is Venus හයේවා විතරයි අපිට එන්නේ. And I hear that there's a big blessing, infernal blessing එකක් තියෙනවා. ලොකු infernal blessing එකක් කියන්නේ අපි දෙවියෝ, ඒ වගේම අනිත් පැත්ත දෙවියෝන්ගේ dark side එකෙන් ලොකු blessing එකක් ඔයාලට තියෙනවා. especially dark side එක නෙවෙයි මම කියන්නේ divine side එක දැන් කියන්නේ lady Lakshmi ගෙන්. ලක්ෂ්මී දෙවියෝ එයාට බලනවා, ලක්ෂ්මී දෙවියෝවත් එක්ක ඉන්නවා. so මේ අවුරුද්දෙන් පස්සේ ලක්ෂ්මී දෙවියොත් එක්ක ඔයා ඉල්ලන්න එයාගෙන්. ඔයා එයාගෙන් ඉල්ලන්න, ඔයාට ඕන දේවල් ඉල්ලන්න. she is there with you, she is there with you, she is always there with you. එයා ඔයාට කතා කරනවා, එයා ඔයාට signals දෙනවා. and I see ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට 6 නිතර දකි. 6 කොච්චරවත් දකි. 6 දැක්කොත් ඔයා දැනගන්න මේ තියෙන්නේ මට thankful වෙන්න කාලේ, නැත්නම් මම දැන් grateful වෙන්න ඕනේ. ඒ 6 දැක්කොත් අනිවාර්යෙන් එදා රැට නිදා ගන්න කලින් divine feminine එහෙම නැත්නම් ලක්ෂ්මී දෙවියන්ට, especially ලක්ෂ්මී දෙවියන්ට ස්තුතියි කියන්න. මම මාව මේ විදියට තියනකොට ඔයාට මොනවාම හරි ඇති හේතුවක්. ඔයා දැන් නැති හේතු කියන්න එපා. අනේ මට ඒක නෑ මේක නෑ කියන්න එපා. ඔයාට මොකක්ම හරි ජීවිතේ තියෙනවා සතුටු වෙන්න හේතුවක්. ඒ හේතුවට සතුටු වෙන්න, ඒ හේතුවට දෙවියන්ට gratitude දෙන්න, නැත්නම් ස්තුතිවන්ත වෙන්න. ඒ ස්තුතිවන්ත වෙන එකෙන් ඔයාට තියෙන blessing එක double triple වෙනවා. This is actually coming for you, I should tell you. Suddenly blessing එකක් එනවා. මොකක් හරි ඔයගොල්ලන්ට job එකක් හරි නැත්නම් business එකක් හරි මොකක් හරි profitable දෙයක් වෙයි කියලා කියන්න ඕනේ. This is actually happening guys. This is actually happening. මේක අනිවාර්යෙන් කරන්න. දැන් මම කියන්නේ වීඩියෝ එකේ හොඳම කැලල. මොකද මේ ritual එක ගොඩක් special. මොකද මම මේක ගිය පාර කරා. මේක හරියටම ඔයාට ඕන දේ, එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය දේ, එහෙම නැත්නම් ඔයාට වෙන්න ඕන දේ අනිවාර්යෙන් ඔයාට ලබලා දෙනවා. එහෙම නැත්නම් ඔයාට ජීවිතේට අවශ්‍ය දේවල් 2026 දී ඔයාට ලබලා දෙන රිචුවල් එකක්, ඔයාම කරගන්න රිචුවල් එකක් ගැන තමයි මම මේ කියන්නේ.
ඉතින් මේ රිචුවල් එක කොහොමද කරන්නේ? මේ රිචුවල් එකට මම ඔයාලට කිව්වොත් ඔයාට ඔයාගේම ගෙදර ඔයාට හරිය ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් කියලා. ඇත්තටම මේකට පොඩි මම හිතන්නේ සල්ලියක් යනවා නම් පොඩි ගාණක් යයි. මොකද ඒකට යන්නේ පොඩි දෙයක් විතරයි. පොඩි ඔයාට වේදම් කරන්න වෙන්නේ චූටි ගාණක්. ඔයා ඒක අනිවාර්යෙන් කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් මේක නම දැම්මොත් 12 magical nights කියලා අපි නම දාමු. 12 magical nights. ඉතින් අපි මේ රාත්‍රියවල් 12ක් ගැන අපි මේකේ කතා කරන්නේ. ඉතින් මේ 12 දී ඔයා හිතන දේවල් නැත්නම් ඔයාට අවශ්‍ය දේවල් 2026 දී ලැබෙනවා. මේක වෙන්නේ කොහොමද? දැන් ඔයා මේ ගත්තනම් මේ වෙලාවේ ඔයාට කොලයක් පෑනක් තියෙනවා නම් ඔයා ගන්න එකේ ඉඳන් 13 වෙනකන් ඔයා ලියන්න ලිස්ට් එකක් ලියන්න 1 2 3 4 5 එහෙම 13 වෙනකන් ලිස්ට් එකක් ලියලා ඒකේ ලියන්න ඔයාට 2026 දී මොනවද වෙන්න ඕනේ? 2026 දී ඔයාගේ ඩ්‍රීම් එක මොකද්ද? ඔයාට අවශ්‍ය දේවල් මොනවද? ඔයාට මැනිෆෙස්ට් කරන්න ඕන දේවල් මොනවද? For example මට වාහනයක් වාට වාහනයක් ඕන නම් මම වාහනයක් ගත්තා. මම ගෙයක් ගත්තා. මම ආස කරන ෆොරින් ට්‍රිප් එක මම ගියා. නැත්තම් මට ආස කරන මම ආස වෙන ජොබ් එක මට හම්බුණා. අන්න ඒ වගේ 13ක් ඔයා ලියන්න ඕනේ ඔයාගේ ප්‍රසන්ට් ෆෝම් එකෙන්. නැත්තම් මේක මේ present form එකකින් වෙන්න පුළුවන් නැත්නම් past form එකකින් වෙන්නත් පුළුවන්. හැබැයි future form එකකින් ලියන්න එපා. නැත්නම් මට නැත්නම් ඔයා ලියන්න එපා මට ඕනි. නැත්නම් I need I want කියන එක ලියන්න එපා. ඔයා ලියන්න ඕනේ මම ගෙයක් ගත්තා මම වාහනයක් ගත්තා. අන්න ඒ වගේ present හරි නැත්නම් past form එකෙන් හරි. හරි? එහෙම නැත්නම් මේක අතීත කාලේ වෙච්ච විදිහට නැත්නම් ඔයා වර්තමාන කාලේ වෙච්ච විදිහට කියන එක කියන්න ඕනේ ලියන්නේ. නැත්නම් ඔයා ලියන්න මට ෆෝන් එකක් හම්බුණා. එහෙම ලියන්න. ඔයාට ෆෝන් එකක් එමු ඕනකම ඉන්නවනම් 2026 දී ෆෝන් එකක් ඕන නම් වාහනයක් ඕන නම් ගියක් ඕන නම් නැත්නම් ඔයා ඉගෙන ගන්න දේ ගැන ඔයාට මොන හරි ලියන්න ඕන නම් මේ වගේ 13ක් ඔයා ලියන්න. 1 2 3 4 දාලා 13ක් ලියන්න. ලියලා ඉවරලා මේකේ දැන් ඉන්ටරෙස්ටිංම පාර්ට් එක මේක විශේෂයෙන්ම කියන්න ඕනේ ඔක්කොම ඉස්සර ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් ඔයා ලියන්න ඕන ඔයාලට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ විතරයි. මොකද සමහර අය ඉන්නවා you need world peace. නැත්නම් ඔයාලට ඕනේ ලෝක සාමය වගේ දෙයක් ඔයාලට ඕනේ. ලෝකේ ප්‍රශ්න නැති වෙන්න, සතුන්ට කරදර නැති වෙන්න ඔය වගේ දේවල් අපි හැමෝටම ඕනේ. But still we can't control that. ඔයා වාහනයක් ගන්නවා කියන එක ඔයාලට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. නැත්නම් ඔයා ගයක් ගන්නවා කියන දේ ඔයා කන්ට්‍රෝල්. මොකද ඔයානේ සල්ලි හම්බ කරන්න ඕනේ. ඔයා සල්ලි හම්බ කරනවා බිස්නස් එකක හරි, ජොබ් එක හරි ඔයා කරන්නේ. ඒක ඔයාට තමයි පුළුවන්. ඔයාගේම දේවල් වලින් තමයි ඔයා ඒක හම්බ කරන්නේ. ඉතින් ඒක නිසා ඔයාට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. So you're gonna write ඔයාට 2026 දී ඕන ඔයාට පුළුවන් කියලා හිතන. එහෙම නැත්නම් ඔයාට දැන් හිතන්න එපා දැන් ඔයා අපි කියමුකෝ සමහර අය ඉන්නවා I'll tell you ඉස්සර මම personal readings කරන කාලේ සමහර අය ඉන්නවා මේක හරිම sad situation එකක් ඒ වුණාට මම මේක කියන්න ඕනේ මොකද මෙහෙම කරන්න එපා කියන අය සමහර අය එහෙම කරන අය ඉන්නවා ඒකයි මම මේ කියන්නේ මොකද ඉස්සර readings වල මාගේ personal readings ගන්නකොට සමහර ගෑනු ළමයි ඉන්නවා පොඩි ගෑනු ළමයි අවුරුදු 17 18 ගෑනු ළමයි ඉන්නවා they want to get married to some Korean pop artist එහෙම අය ඉන්නවා ඕකේ එහෙම ඉන්නවා මම දන්නවා ඒක සමහරට දැන් hina යනවා ඇති කියලා ඒක මලත් ඇත්තටම hina ගිය වෙලාවල් තියෙනවා ඒ වගේ තැන්වලදී හැබැයි සමහර අය ඒ වගේ පොඩි දේවල් හරි පොඩි දේවල් හිතන්නේ. ඉතින් මේ වගේ දේවල් ලියන්න එපා. මේ වගේ දේවල් ලියන්න එපා. ඔයාට අවශ්‍ය දේවල් ඔයාගේ ලයිෆ් එකේ සක්සස් එක, ඔයාගේ ලයිෆ් එකේ දියුණුව, ඔයාගේ ලයිෆ් එක ලස්සනට තියාගන්න එක. ඒවා හරි පොයින්ට් වයිස් ලියන්න. මම මේ වගේ වාහනයක් ගත්තා නැත්නම් මම බයික් එකක් ගත්තා නැත්නම් මම ගෙදරක් සල්ලි වලට ගත්තා නැත්නම් මට වෙන ගෙදරක් හම්බුණා නැත්නම් මට හොඳ යාළුවෙක් හම්බුණා මට ඒ වගේ දේවල් හරි ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් ලියන්න ලියලා දැන් යන් ඉන්ටරෙස්ටිංම පාර්ට් එකට මේක පටන් ගන්න ඕනේ දෙසැම්බර් මාසේ 25 මේක දැන් මේ රිචුවල් එක පටන් ගන්න ඕනේ දෙසැම්බර් මාසේ 25 රෑ 12ක් එහෙම නැත්නම් දෙසැම්බර් 25 ඉඳන් රෑ 12ක් ඔයා කරන්න කියන්නේ 25 26 27 ඔහොම යන්න ඕනේ හරි ඔයා දෙසැම්බර් 25 රෑට ගොඩක් වෙලාවට ඔයා රෑට නිදා ගන්න කලින් කරනවා නම් මේක ගොඩක් හොඳයි. එහෙම නැත්නම් රෑ වෙලා ඔයා කීයට හරි කමන්නේ රෑ වෙලා කරන්න මේක වෙන්න ඕනේ. එමකට මේක සිම්බලයිස් කරන්නේ ඇත්තටම අපි මේ වින්ටර් සොලිස්ටිස් එකෙන් පස්සේ කාලේ තමයි අපි මේ දේවල් කරන්නේ. මොකද මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා සමහරවිට ඇත්තටම මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් ගෙන්නම් මේ කාලේදී ඔයගොල්ලන්ට කොහොමද මැනිෆෙස්ට් කරන්න කියලා තව දේවල් මේ කාලේ ලොකු එනර්ජි එකක් තියෙනවා මැනිෆෙස්ට් කරන්න පුළුවන් ඕනම දෙයක් කියන එක කියන්න ඕනේ. ඉතින් දැන් ඉන්ටරෙස්ටිංම පාර්ට් එක හොයාගන්න ජෑම් බෝතලයක්. පොඩි ජෑම් බෝතලයක් හොයාගන්න මෙච්චර විතර පොඩි එකක් නැත්නම්
එකක් හරි කුකී ජා එකක් වෙන්න පුළුවන්. වීදුරු එකක් හොයාගන්න. වීදුරු එක නම් ගොඩක් හොඳයි. හරි අනිවාර්යෙන් ඔයා ගාව නැත්තම් වෙන කාගෙන් හරි ඉල්ල ගන්න. ඔය නේබර් කෙනෙක් ගාව හරි ඇති ජෑම් බෝතල් කොහෙත් තියෙනවා. ඕකේ? නැත්තම් ඔයාලට ඕන සල්ලි වලට ගන්නත් පුළුවන්. ඉතින් හොඳට ක්ලීන් කරලා ඒකේ ලේබල් එක ගලවලා ලස්සන්ට මේ හොඳට ක්ලීන් කරලා සබන් දාලා හොඳට ක්ලීන් කරලා ඔක්කොම කරලා වේලලා ගන්න. ඒක අරගෙන ඔයා ගන්න මේක ඇත්තට මම දැන් පර්සනලි මේක කරන්නේ මම ආසාවෙන් නිසා මම මේකට පාට කොළ ගන්නවා. හැබැයි ඔයාට සල්ලි නැත්තම් ඔයාට එහෙම දෙයකට ඔයාට ඇක්සස් නැත්තම් පාට කොළ වලට ඇක්සස් එකක් නැත්තම් ඔයාට ගන්න විදියක් නැත්තම් ඒ වගේ දෙයක් it's okay you can write it in white paper මොන හරි white සුදු පාට paper එකේ කොළ එක ලියන්න පුළුවන්. දැන් මම නම් පර්සනලි ගන්න මේකට අර ඔයාලා දන්නවා ඇති දෙයක් තියෙන ස්ටිකි නෝට් කියලා අර එක පැත්තක් ඇලවෙන කොලේ මෙහෙම අර බන්ඩල් එකක් එන්නේ ඒක ඇලවෙන කොලේ අන්න ඒක තමයි මම නම් ගන්න. ඉතින් ඒක අරගෙන මම ලියනවා අරකේ කොළ 13ක. කොළ අරකෙන් කොළ 13ක අර 13 මම ලියනවා එකින් එක. මේක ලියලා අමතකුණා දෙයක් කියන්න ඔයා මොකක් හරි ලියන දේ අපි කියමු මං වාහනයක් මට දැන් අපි 2026යි මට වාහනයක් ගන්න ඕනේ. ඒතර මම ලියන්නේ මම වාහනයක් ගත්තා. thank you universe. එහෙම නැත්නම් විශ්වයට ස්තුති දෙවියන්ට ස්තුති මොකක් හරි ඔයා ස්තුති වෙන කවුරු හරි universal being එකට ස්තුති කරන්න. නැත්නම් ඔයා ගණේෂ අදහන කෙනෙක් වෙන්න පුළුවන්, විෂ්ණු දෙවියෝ අදහනවා වෙන්න පුළුවන්, or maybe you are believing lady hecate නැත්නම් ශිව දෙවියෝ කවුරු හරි නැත්නම් universe එක. ඔයාලා ලියන්න පුළුවන් thank you universe, thank you ගණේෂ් මොකක් හරි ඒ දේ ලියන්න. අනිවාර්යෙන් ලියන්න හැම කොලයකම. පළවෙනි එක ලිව්වා, දෙවෙනි එක ලිව්වා, තුන්වෙනි එක ලිව්වා, හතරවෙනි එක ලිව්වා, පස්වෙනි එක ලිව්වා. ඔයගේ 13 ලියන්න කොළ 13ක අර ලියපු 13 එකින් එක ලියන්න. ඒ කියන්නේ දැන් අහන්න එපා මේ 13ම එක කොලේ ලියන්න ඕනද කියලා නෑ. මම කියන්නේ මේ එකින් එක පළවෙනි එක කොලයක, දෙවෙනි එක කොලයක. ඒ වගේ කොළ 13ක ඔයාලගේ අර ලියපු දේවල් 13 ලියන්න ඕනේ. හරි? ලියලා ඉවරලා තුනට නවන්න ඕනේ. ඒ කියන්නේ මම ගාව කොලේ යන්නේ දැන් මේ මෙහෙම ගත්තොත් මේක මේ පැත්තට නවලා ඊට පස්සේ මේ පැත්තට නවන්න. ඊපත් ඒ වගේ තුනකට නවන්න. තුනට නවන්න ඔයාගේ පැත්තට. හරි? ඊට පස්සේ අර බෝතලයට දාන්න. මේක ඔයා අද කරත් කමන්නේ මේක ඔයා කවදා කරත් කමන්නේ දෙසැම්බර් 25 වෙන්න ඕනේ මේක කරන්න. මේ බෝතලයට දාන දේ ඔයාට කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඔයා දැන් අද දෙසැම්බර් 19 බලුවත් ඔයාට මේක දැන් උනත් කරන්න පුළුවන්. ඒ කියන්නේ බෝතලයකට ලස්සනට ලියලා ලස්සන අකුරෙන් ලියලා අර ඒවා ටික නවලා අර කොළ 13 එකට දාන්න. දාලා ඉවර වෙලා දෙසැම්බර් 25 වෙනිදා රාට ඔයාට දැන් මේකෙදි ඔයාටගේ අතින් සල්ලි යනවා නම් යන්නේ මෙන්න මේ දෙයට විතරයි. ඔයාට එක්ක පහනක් ඕනේ නැත්නම් මේකට විශේෂයෙන් කැන්ඩල් එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි මේකට පහනක් තිබ්බත් ඇති. හරි කැන්ඩල් එකක් එමෙ දැන් පොඩි ඉටි බන්දන් සුදු පාට ඉටි බන්දන් තිබ්බත් ඇති චූටිව තියෙන්නේ. ඒ මේව ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්නම් ඔයා පහනක් ගන්න. පහනක් අරගෙන ඒකලා ඒක පත්තු කරලා ඔයා ප්‍රේ කරන්න ඔයා බිලීව් කරන දෙවියෝ කාට හරි එහෙම නැත්නම් යුනිවර්ස් එකට ඔයා ප්‍රේ කරන්න. කොහොමද ප්‍රේ කරන්නේ? අපි කියමු ශිව දෙවියන්ට ඔයා ප්‍රේ කරනවා කියලා. So you can just chant Om Namah Shivaya, Om Namah Shivaya, Om Namah Shivaya, Om Namah Shivaya 7 පාරක් 9 පාරක් 108 පාරක් ඔයාට පුළුවන් පාරක් ඔයා කියන්න. ඒක හරි විදියට කියන්න, හරියට ප්‍රොනවුන්ස් කරන්න. ඒ කියන වචන මොකද ඒවවල එනර්ජීස් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ගණපති දෙවියෝ එහෙම නැත්නම් ගණේෂ්ට කියනවා නම් ඕම් ගං ගණපතේය නමः, ඕම් ගං ගණපතේය නමः, ඕම් ගං ගණපතේය නමः. එහෙම ඔයාලට පුළුවන් ඒ දෙවියෝගේ ස්තෝත්‍රය එක 7 පාරක් හරි 9 පාරක් හරි 21 පාරක් හරි 108ක් හරි එහෙම ඔයාලට කියන්න පුළුවන්. එහෙම නැත්නම් යුනිවර්ස් එකට කියනවා නම් යුනිවර්ස් එකට ඔයා ඕම් මම ගොඩක් විශ්වාස කරන සද්දයක් තමයි නැත්නම් සවුන්ඩ් එකක් තමයි ඕම් කියන්නේ. නැත්නම් වර පුළුවන් සබ්ලිමිනල් එකක් දාලා ඔයා යුනිවර්ස් එකට කියන්න යුනිවර්ස් එකට ගොඩක් ස්තුතියි මට මේ තියෙන හැම දෙයකටම ස්තුතියි. මම අද මෙහෙම ඉන්නවට මට හැමදේම ලබා දෙනවට ස්තුතියි. මට ඉස්සරහට මැනිෆෙස්ට් කරන්න වෙන්නේ. මට ඉස්සරහට මේ දේවල් දෙවියන්ගෙන් හරි යුනිවර්ස් එකෙන් හරි ඉල්ලන්න පුළුවන් වෙන්නේ මට අද දෙවියෝ එහෙම නැත්නම් මේ යුනිවර්ස් එක හොඳ ශරීරයක් හොඳ මොලයක් දීලා තියෙන නිසා මට හිතන්න පුළුවන් නිසා මම මේ දේවල් අද මෙහෙම කරන්න කියන එක ඔයා අනිවාර්යෙන් මොකද මම විශ්වාස කරන ආසම දෙයක් තමයි අපි අපේ knowledge එකට එහෙම නැත්නම් අපිට දීලා තියෙන බුද්ධියට අපි එහෙම නැත්නම් අපේ wisdom එකට අපි thanks කරන්න ඕනේ දෙවියන්ට. මොකද අද මේ අපි කියන දෙයක් දැන් මම කියන දෙයක් හරි ඔයා මේක ඔළුවට දාගන්නේ ඔයාගේ මොලයක් තියෙන නිසා. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මොනවා නැතත්. හරිද? ඉතින් එහෙම ලියලා
එහෙම කියලා අර පහන පත්තු කළා පහන ළඟට වෙලා මේක ඔයා කොහෙද ඉඳලුත් කරන්න බලන්න. ඔයා මේක ඕල්ට් එකක් වෙන්න ඕනේ නැහැ. ඔයාට ගෙදර ඇඳ ළඟ තියෙන මොකක් හරි ස්ටූල් එකක තියාගෙන හරි කරන්න පුළුවන්. එළියේ වුණත් කරන්න පුළුවන්. නැත්තම් කොහේ හරි අපි කියමු ගාඩන් එකේ වුණත් කරන්න පුළුවන්. තන ආදාර නැහැ. ඕන තැනක කරන්න පුළුවන්. කරලා ඉවරලා ඒ කියලා දෙවියන්ට හරි ඒ දේ කියලා ඉවර වෙලා අරකින් කොලයක් ගන්න. ජාය කැරියා අරකින් ලිඩ් එක කැරියා ලිඩ් එක කැරලා ඉවරලා එක කොලයක් ගන්න. ඒ කොලේ ඔයා බලන්නේ නැහැ. ඕකේ? ඔයා ඒ කොලේ බලන්නේ නැහැ. ඒක අරින්න එපා. මේකේ තියෙන කිසිම කොලයක් ඔයා අරින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඕකේ? එක කොලයක් ගත්තා. ඔයගොල්ලෝ ගාව ලව් ඔයිල්, මනි ඔයිල් තියෙනවා නම් ඒකෙන් ගන්න. ඒකෙන් බිඳු දෙකක් අර අපේ තියෙන්නේ මං ගාව නැහැ. ලව් ඔයිල් එකක් දැන් මනි ඔයිල් එකක් දැන් මෙතන. මං ගාව අතන තියෙනවා මට ඒක ගන්න යන්න දැන් කම්මැලි. ලව් ඔයිල් එක අර ඩ්‍රොප් එක නේ ඔයගොල්ලෝ දන්නවා ඩ්‍රොප් නේ වැටෙන්නේ. ඒකෙන් ඩ්‍රොප් දෙකක් ඒ කොලේට මේවා කරලා ඒ කොලේ අතින් අල්ලන්න එපා. කතුරකින් අල්ලන්න පුළුවන්. ඔයගොල්ලන්ට තව ට්වීසර්ස් තියෙනවා නම් ගෙදර ඒකෙන් අල්ලන්න පුළුවන්. කතුරකින් අල්ලන්න. මම නම් ගොඩක් වෙලාවට කතුරෙන් තමයි කරන්නේ. කතුරෙන් අල්ලලා ඒක අර ඔයාගේ හිතේ තියාගන්න මොකක් හෝ මේ විශ් එක යුනිවර්ස් එකට මම මුදා හැරියා and also it's gonna come to me. මේ මොකක් හරි මම මේ ඔයා දන්නේ නැහැ නේ කොලේ මොනවා ලියලා තියෙනවද කියලා. මොකක් හරි මේ විශ් එක මට ලැබෙනවා. මට අනිවාර්යෙන් ඒක මගේ ජීවිතේට එනවා කියලා ඔයා එක පුච්චලා දාන්න. ඕකේ? එච්චරයි. රිචුවල් එක එච්චරයි. දෙවනි දවසෙත් ඔයා ඒ දේම කරන්න. කැන්ඩල් එකක් නැත්තම් පහනක් පත්තු කරා අරකින් එකක් ගත්තා. පිච්චුවා. දෙවියන්ට කිව්වා පිච්චුවා ඉවරයි. තුන්වෙනි දවසේ අරකින් එකක් ගත්තා. ඔහොම රෑ 12ක් ඔයා මේක කරන්න ඕනේ. 12 වෙනිදා රෑ ඔයා එකක් ගන්නකොට මම මේ 12 වෙනිදා මේ 12 වෙනි ඔයා මේක කරන 12 වෙනිදා කියන්නේ හරියටම දින 12 දී මේක කරන. එකක් ගන්නකොට තව එකක් ඉතුරුයි අර ජායකේ. එහෙම නැත්නම් අර බෝතලේ. ඔයා දැන් එකක් ඉතුරු කරලා ඒකත් අර විදියටම පුච්චලා ඉවරලා ඒක ඉවරුණෙන් පස්සේ ඔයා අර අන්තිමට ඉතුරු වෙලා තියෙන එක අරගන්න. අරගෙන ඒක දිගහැරලා බලන්න ඒකේ මොනවද ලියලා තියෙන්නේ කියලා. ඒ දේ වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕනේ 2026. මොකද ඒ දේ තමයි ඔයාට දෙවියෝ දීලා තියෙන්නේ. හරි? ඔයාට ඒ කියන්නේ ඒක තමයි ඔයාට දෙවියෝ ඔයාව වැඩිපුරම යොමු කරන පැත්ත ඒක. එහෙම නැත්නම් ඔයාට ලොකු හෙල්ප් එකක් තියෙනවා. නැත්නම් ඒන්ජල්ස් ඔයාව ගයිඩ් කරනවා. නැත්නම් ඔයාට අපි කියමු දෙවියෝ නැත්නම් යුනිවර්ස් එක ඔයාව ගයිඩ් කරන්නේ මේ පැත්තට. So you need to focus on that. Right? On that particular thing. මොකක් හරි ඒකේ කියලා තියෙන දෙයට ඔයා ફોකස් කරන්න ඕනේ. Especially ඊළඟ දේ කියන්න ඕනේ අර ඔයා අර කැතුලට අර ඔක්කොම කොළ ටික දැම්මම මට කියන්න බැරුණා. ඒ කොළ ටික දැම්මන් පස්සේ ඒක හොඳට හොලවන්න. ඒ මේ ජායක එහෙම නැත්නම් බෝතලේ හොඳට හොලවන්න අර කොළ ටික හැම යන්න හොලවන්න. හරි? හොලවලා තමයි තියන්න ඕනේ. ඔයා හැමදාම හෙලෙව්වත් කමන්නේ. කොළ 3ක් ඉතුරුනත් ඔයා හැමදාම හෙලෙව්වත් කමන්නේ. හොලවන පාරටත් හැම වෙලාවෙම හිතන්න ඔයාගේ විශ් එක ඔයා යුනිවර්ස් එකට දුන්නා ඒ දේ ඔයාට එනවා කියලා. අන්තිම ඉතුරු වෙන කොලේ ඔයා ඒක තියාගන්න ඊළඟ අවුරුද්දේ අන්තිම වෙනකන්. ඒ කොලේ ඔයා විසි කරන්නේ නැහැ. ඒ කොලේ ඔයාට පුළුවන් පර්ස් එකේ තියාගන්න නැත්නම් ඔය කොට්ටයට තියාගන්න නැත්නම් ඔයාට පුළුවන් දෙවියෝ ළඟ තියන්න නැත්නම් ඔයාට පුළුවන් ඒක ඔයාගේ කොහේ හරි තියාගන්න. නැත්නම් කායකේ තියාගන්න කායකේ කැබීකේ වෙන්න පුළුවන් නැත්නම් අර කොහේ හරි කමන්නේ කායකේ හරි කොහේ හරි තියාගන්න. ඒ කරලා ඒ දේ වෙනුවෙන් වැඩ කරන්න. ඒක තමයි ඔයාට හොඳම දේ. හරි? මේක හරියටම වෙනවා. මේක හොඳටම මම try කරපු දෙයක් නිසා මම මේක කියන්නේ අනිවාර්යෙන් කරන්න. ඕගොල්ලෝ ඒ ඔයාලගේ බෝතලේ එහෙම නැත්නම් ඔයාලා ලස්සනට ඒ බෝතලේ මම නම් කියවා දැන් මම නම් personally එක එක්ක චිත්‍රයක් මල චිත්‍ර අඳින්න බෑ. හැබැයි මම මොන හරි ටිකක් ඒකේ අඳිනවා. ඒ කියන්නේ මේ මොන හරි permanent marker එකකින් හරි අඳිනවා. permanent marker එක යනවා. ඒ වුණාට මට පුළුවන් විදියට මම ඒක ලස්සනට අයිනෙන් මොන හරි අඳිනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මොන හරි එක්ක ස්ටිකර් එකක් අලවන්න නැත්නම් ඔයාගේ goal එක වෙනුවෙන් තියෙන මොන හරි ලස්සන පින්තූර අලවන්න පුළුවන්. මොන හරි අලවන්න එකේ අලවලා නැත්නම් ඔයාගේ නම ගහලා my goals හරි my target හරි my 2026 හරි මොකක් හරි ලියලා ඒක ලස්සනට තියන්නේ පොඩි බෝතලේ පොඩි හරි ලොකු හරි ඒ බෝතලේ ග්ලාස් එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. ආයෙත් කියන්නේ ඒක කරන්න ඔයාට මාව මතක් වෙයි 2026 දී. මේ කියපු දේ හරියට මුණානේ මේ කරපු දේ හරියට මුණානේ කියලා අනිවාර්යයෙන්ම මතක් වෙයි. රෝඩ් ඕපන් එකට එන්න දෙසැම්බර් 28 කරන්නේ අනිවාර්යයෙන්ම රෝඩ් ඕපන් එකට එන්න. පල්ලෙහා ලින්ක් එක දාලා තිනවා. මොකද රෝඩ් ඕපන් එක ගිය පාර කරපු අයට
හොඳටම රිසල්ට්ස් තිබ්බා. ඒ රිසල්ට්ස් වලින් ගොඩක් අයගේ මම ෆීඩ්බැක් දාලා තියෙනවා අපේ WhatsApp channel එකේ. ඔයගොල්ලෝ දකින්න නැති, දැකමු නැති අය එන්න ඕන තරම් ෆීඩ්බැක් තියෙනවා. රිචුවල් වලින් වෙච්ච දේවල්, ඔක්කොම දේවල් අරක ලැබුණා, මේක ලැබුණා, අරක ලැබුණා, එක එක දේවල් වෙලා තියෙනවා. ඉතින් එන්න අනිවාර්යෙන් රිචුවල් එකට ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම. ඉතින් ඕගොල්ලෝ ලස්සන්ට සතුටින් හොඳින් ඉන්න හැමෝටම සුබ නත්තලක්, Merry Christmas and also Happy New Year. ඔයාලම Happy New Year කියන එක වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. මොකද ඒක ඇවිල්ලා ගොඩක් ස්පෙෂල් දෙයක් නේ ජීවිතේ ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට හොඳම දෙන්න. ඉතින් ඒක මම වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකන් ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න. හැමෝම ආදරෙන් ඉන්න.